මේ පාට තියෙන්නේ. මාරම උලගන්නේ. ආයි මං කනවා අයිස්ක්‍රීම්. Hi, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට ආද එකතුණු කෙනෙක් නම් මම ඉරේෂා. මේ vlog එක නම් මම අරගෙන ආවේ අද විශේෂයෙන්ම අක්කලාට, නංගිලාට, ඇන්ටිලාට ඒ වගේම අලුතින් මැරි කරපු couples වලට සහ මැරි කරන්න ඉන්න couples වලට ඔයා මේ වෙනකොට ඔයාගේ ගෙදර, ඔයාගේ kitchen එක, bedrooms ඒ වගේ දේවල් upgrade කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මමත් මගේ room එක upgrade කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මම යන්නේ ඒකට මට ඕන කරන දේවල් ටිකක් ගන්න පුළුවන් තැනකට. ඉතින් මේ දේවල් ටිකක් බලන්න තමයි යන්නේ. ඉතින් අපි අද ආවේ නිගම්බෝල අලුතින්ම open වුණු තිලක්මයකට. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝගේ 4 වෙනි සහ ලොකුම showroom එක. මේ වෙනකොට මහබාගේ රාජගිරිය ඇල්පිටිය වගේ ඒගොල්ලන්ගේ showrooms තියෙනවා. අපි ගොඩක් දවස් ඉඳලා එන්න හිතාගෙන හිටියේ ඒ වුණාට එන්න ටයිම් එකක් හම්බුනේ නැහැ. අපි කොච්චර shopping කරන්න ආස වුණත් ඇත්තටම සමහර තැන්වලට යන්න දෙපාරක් හිතනවානේ. මොකද අපිට වාහනේ පාක් කරගන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්නත් එක්ක හැබැයි මෙතනට එනවා නම් ඔයාට ඒ ගැන worry වෙන්න ඕන වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ හොඳ parking space එකක් තියෙනවා. ඒ වගේම town එකෙන් චුට්ටක් එහාට වෙන්න තමයි තියෙන්නේ. එතකොට අර ලොකු රෂ් එකක් නැතුව ඔයාලා shopping කරන්න පුළුවන්. ඉතින් entrance එකේම තියෙන ලස්සන mug collection එකක්. මේ හැම mug එකක්ම රුපියල් 500ට අඩුයි කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් entrance එකෙන් එක පැත්තක kitchenware items තමයි වැඩිපුර තිබ්බේ. අනිත් පැත්තේ තිබ්බේ ගෙදරට ඕන කරන දේවල්. ඒ කියන්නේ ceramic items, පොඩි ornaments, home decors, room decors ඒ වගේ දේවල් තමයි වැඩිපුර තිබුණේ. ඉතින් බලන්නකෝ ළමයි මෙතන ලස්සන mirror collection එකක් තිබුණා. ඒ ඔක්කොම එකින් එක හරිම ලස්සනයි. ඉතින් මේ ඉන්නේ මම නම් aesthetic type mirrors වලට හරිම කැමති කෙනෙක්. ඉතින් මේක දැකපුවාම මට තවත් ආස හිතුණා. ඉතින් මේ section එකේ තියෙන්නේ indoor plants වලට ආස අයට. ඒවට pots, vase ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. ඉතින් මේක උනත් වෙන්නේ රුපියල් 720ක් වගේ. price එක හරිම reasonable. මොකද මේ items ඔක්කොම වීදුරු. මෙතන අපේ budget එකේ හැටියට shopping කරන්න පුළුවන් විදිහේ දේවල් ගොඩාක් තියෙනවා. අනිත් හොඳම දේ තමයි එක sections වලට වෙන් කරලා තමයි මෙතන දේවල් තියෙන්නේ. ceramic items නම් ලොකු collection එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන table mats මේකෙත් එක ගණන් වලට තියෙනවා. රුපියල් 350 වගේ තමයි මං හිතන්නේ starting price තිබ්බේ. ගොඩක් වෙලාවට අපි shopping කරද්දී අපි ගොඩක් තැන් වලට යනවා. ඇඳුම් ගන්න එක තැනකට යනවා. එතකොට ගෙදරට ඕන දේවල් ගන්න තව තැනකට යනවා. ඒ වුණාට හොඳම දේ තමයි මේගොල්ලෝගේ concept all under one roof. ඒ කියන්නේ හැමදේම එකම වහලක් යටින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්ත. තිලක්මකේ අනික් showrooms එක බලපුවාම මෙයාලා නිගම්බු outlet එක ගොඩක්ම focus කරලා තියෙන්නේ home accessories වලට. මම දැක්ක කලින් මේගොල්ලෝගේ bed section එකේ ලස්සන bed එකක් තියලා හැම organize කරලා තිබුණා. මේ පාර තිබ්බේ dining table එකක්. ඒකත් හරිම ලස්සනට හදලා තිබ්බා. ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුලින්ම මේක දකින්න ඇති. ඉතින් මෙතන තියෙන්නේ ඔයගේ bathroom එකට ඕන කරන දේවල්. ඉතින් මම දැක්ක තව ලස්සන දෙයක් තමයි මේ ගහ. ඉතින් ඒ ගහ මැදි කරලා තමයි ඒගොල්ලෝ එක හදලා තියෙන්නේ. ගහ කපන්න නැතුව උඩ තව ෆ්ලෝ එකක් තියෙන ඒගොල්ලෝන්ගේ ෆ්ලෝස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් උඩ ෆ්ලෝ එකෙත් ඔය ගහ ඔය විදිහටම තියෙනවා. ඉතින් අපිට ගන්න homeware items ගොඩක් තිබුණා. අපි අද ගත්තේ නැහැ. මොකද අපේ අම්මටයි නංගිටයි එන්න ඕනි කියලා කිව්වා. ඒ දෙන්නත් එක්ක ආය දවසක එන්න ඕනේ. ඒ vlog එකත් අනිවාර්යෙන්ම මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. මොකද අපි aesthetic theme එකට අපේ ගෙදර upgrade කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් මම ඉන්නේ මේ ladies section එකේ. මේ වෙලාවේ මට ඇත්තටම ඇඳුමක් ගන්න උවමනාවක් තිබෙත් නැහැ. ඒ වුණාට මට ඇඳුම් දැක්කම අමුතු පිස්සුවක් හැදෙනවා. ඉතින් මුලින්ම මට වුණා ඒ floor එකේ චුට්ටක් ඇවිදලා මොනවද තියෙන කියලා චුට්ටක් බලා ගන්න. ඉතින් මෙතන ලොකු bag collection එකක් තියෙනවා. මොකද මේ දවස්වල ගොඩක් trending යන bags වගේ දේවල් මෙතන හැබැයි shoe slippers වගේ දේවල් නම් ඇත්තටම ගොඩක් තිබුණේ නැහැ. තිබුණා. නමුත් ලොකු collection එකක් තිබුණේ නැහැ. මම අර කලින් කිව්වා වගේ මේගොල්ලෝ ඇත්තටම මේ outlet එක ගොඩක් focus කරලා තියෙන homeware accessories වලට. ඉතින් මම ලේසියෙන් frocks අඳින කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ මගේ videos වලත් දැක්කලා ඇති. මම එහෙම අඳින්නේ නැහැ. හැබැයි මෙතන තිබුණා t-shirt frock එකක්. ඒක හරිම comfortable. ඉතින් මම ඒක ගත්තා. දැන් මම ඒක fit on කරන් තමයි යන්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ ඒකේ final look එක.
ඒක හරිම රිලැක්ස් ඒ වගේම හරිම කම්ෆර්ටබල්. ඒ වගේම මැටීරියල් එකත් හොඳයි. ඉතින් මේකේ තව කලර්ස් 4ක් විතර තිබුණා. ඒ කලර්ස් වලින් මට ඇඳුම් තියෙන නිසා මම ගත්තේ නෑ. හැබැයි මට ගෙදර ආවම හිතුණා තව කලර් එකකින් ගන්න තිබුණේ කියලා. මොකද ඒකේ ඒ තරම් කම්ෆර්ටබල්. ඉතින් ලේඩී සෙක්ෂන් එකට එහා පැත්තෙමයි ජෙන්ට්ස් සෙක්ෂන් එකක් තියෙන්නේ. මට ඒකේ නම් මොකුත් ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද මම මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇඳුමක් තෝරලා දෙන්න ගිය නිසා. ඇත්තටම ළමයි මට ඇඳුම් හොයනවට වඩා ගොඩාක් අමාරුයි යාට ඇඳුමක් තෝරලා දෙන එක. පුදුම දේවල් ගොඩක් බලන්න ඇඳුමක් ගන්නකොට. ඉතින් ඔයයි වගේ පාර්ට්නර් shopping ගියාම වැඩිපුරම වෙලාවක් යන්නේ ඔයාටද එයාටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එයා කියන විදිහට ඒ ඉන්නේ මායි අපේ නංගිලු. දැන් මේ වීඩියෝ එක නංගි දැක්කට පස්සේ ඇත්තටම එයාට වෙන දේ මට හිතා ගන්න අමාරුයි. මට ඔයාලට කියන්න බැරුණානේ දැන් අපි මේ ආයේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ හෝම් වෙයර්ස් වලට එහා පැත්තේ තමයි කිඩ් සෙක්ෂන් එක තියෙන්නේ. කිඩ් සෙක්ෂන් එකේ පොඩි බබාලට ඇඳුම් ඒ වගේම ටොයිස් ඒ හැමදේම තියෙනවා. ඒ වගේම ඔයාලට ඕන ස්ටේෂනරි, ජුවෙලරි අයිටම්ස්, කොස්මෙටික්ස් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. ඒ දේවල් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. එයාලගේ ෆුඩ් ස්ටෝල්ස් වගේකුත් දාලා තියෙනවා. අපි ආවා මොචියාටෝ එකට අයිස්ක්‍රීම් එකක් කන්න කියලා. ඔයාට ඉතින් shopping කරන්න එනකොට ඔයාගේ හැම වෙලේම දඟලන පොඩි බබාව තරන් එන්න පුළුවන්. මොකද මෙතන ෆුඩ් කෝට් එකක් තියෙන නිසා එයාව ෂේප් එකේ තියාගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ සමහර ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. අපිට ඒ වලින් මොන හරි ගන්න ඕනොත් කොළඹම යන්න වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ පොඩි අවුට්ලට්ස් දාලා තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඔයාලට ඒ වගේනුත් පර්චේස් කරන්න. ඉතින් මම යනකොටම ඔයාලට කිව්වනේ ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැති තැනකට එක්කන් යන්න කියලා. ඉතින් ඇත්තටම අපි මෙතන පැය 2-3ක් විතර ඉඳලා තියෙනවා. ඉතින් අද මේන්ලිම ගිය shopping කරන්නම නෙමෙයි පොඩි අයිඩියා එකක් ගන්න බලන්න. අපි තාම දේවල් ගන්න එක තැන් බලනවා. ඉතින් බලන්න ගිහිල්ලා මෙච්චර වෙලා ගියා නම් shopping කරන්න ආවහම කොච්චර වෙලා යයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මට මෙච්චර වෙලා ගියා නම් අපේ අම්මා එක්කන් ආවට පස්සේ මං හිතන්නේ අපිට දවසම යයි මෙතනට. අම්මලත් එක්ක මේ වගේ තැනකට ආවම කොහොමද කියන ෆීලින් එක ඔයාලා දන්නවනේ ළමයි. මුලින්ම කිචන් එකෙන් පටන් ගන්න. ඊට පස්සේ කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. තාම එහෙම ලොකුවට හවස් වෙලා නැහැ ළමයි. ඒ වුණාට ලොකු වැහි අඳුරක් තියෙන්නේ. ඉතින් වහීද කියලා හිත අපි මේ යන්නේ. තාම අපිට බඩගිනි නැති නිසා අපි හිතුවා චෝටි ගමනක් යන්න. ඉතින් මෙතන පාර දැක්කම ඔයගොල්ලෝ ඕන කෙනෙක් දන්නවා අපි මේ යන්නේ කොහෙද කියලා. ඉතින් අපි ආවා පොඩ්ඩක් බ්‍රවුන්ස් බීච් එකට. ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ දකින්න ඇතිනේ බ්‍රවුන්ස් බීච් එකේ සෙනග. ඉතින් අද ඉරිදා දවසක්. අදත් චුට්ටක් සෙනග වලටත් වඩා ළමයි මේ දවස්වල මුහුද ගොඩාක් සැරයි. ඒ කියන්නේ මුහුදු රැළ සැරටත් වඩා ගොඩක් හුළඟ. ඉතින් ගොඩක් ෂෝක්. එදා වොලිබෝල් මැච් එකකුත් තිබුණා. මට තේරෙන්නේ මෙච්චර හුළඟේ කොහොමද මේ මැච් එක තිබුණේ කියලා. සෙනගත් ඉතින් සාමාන්‍යයෙන් වීක් ඩේස් වලට වඩා කොහොමත් වීකෙන්ඩ් එකේ සෙනග වැඩිනේ ළමයි. ඉතින් මේ බලන්නකො ළමයි හුළඟේ සැර දැන් නම් බලද්දි ආසත් හිතෙනවා. ඒ වෙලාවෙන් චුට්ටක් බයත් හිතුණා. ඉතින් අපි දෙන්න බීච් එකේ චුට්ටක් ඇවිත්තා. ඇවිදින්නත් බෑ ළමයි. වැලි නිකන් අර හුළඟත් එක්ක එනවා වගේ නිකන් ඇස් වලටත් යනවා. මේ වෙලාව නම් හැබැයි වැස්ස ගතිය ගිහින් පොඩි අවුවක් ආවා. ඒ නිසා හොඳයි. නැත්තම් හැම බීච් එකේදීම වැස්ස නම් අපි දෙන්න හොඳට වැස්සට අහු වෙනවා. බීච් එකට ගියොත් කවුරුත් කවදාවත් අමතක කරන්නේ නැහනේ කඩචෝරු කන්න. ඉතින් අපි ගියා දැන් කඩචෝරුවක් මොන හරි හොයාගන්න කියලා. වීක් ඩේස් වලට ගොඩාක් වෙලාවට මේ කඩ ගොඩක් වහලා වීකෙන්ඩ් එකේ නිවාඩු දවස්වල තමයි කඩ ටිකක් ඇරලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් වීකෙන්ඩ් එකේ ගොඩක් සෙනග වැඩි. හැබැයි ඉතින් වාසිය තමයි මේ කඩ ඔක්කොම ඇරලා තියෙන්නේ. ඉතින් අපි මේ අයියාගෙන් මඤ්ඤොක්ක මොන හරි බැදලා එහෙම තිබුණා. ඉතින් අපි ඒක ගත්තා. ඒ වුණාට ළමයි ඇත්තටම ඒක නම් රස නැහැ. මං හිතන්නේ එක්ක ඒක පරණ වෙලා හරි එහෙම නැත්තම් ඒක අර හුලං ඇදලා පොංගල හරි වෙන්න ඇති. ඊට පස්සේ මේ තියෙන්නේ අපි හැමදාම කන රොටිය. ඉතින් කලින් පාර ඇවිල්ලා කාපු එකට වඩා මේක හොඳයි. මොකද කලින් පාර එක ඔයාලට මතකද මං කිව්වා තැම්බිලා වගේ කියලා. මේක නම් ගානට හොඳට පිච්චිලා වගේ තිබුණා. කලින් දවසේ කලින් රොටි එක කෑවට පස්සේ මට ඇත්තටම එපා වුණා. මං ආයෙව කන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. හැබැයි මේක රස පාරට තිබුණ නිසා මම කාලා බැලුවා. මේක ඇත්තටම රසයි කලින් එකට වඩා. ඉතින් අපි චුට්ටක් බීච් එකෙන් එහාට ගියා ඒක කන්න. මොකද හුලං සැර නිසා.
කාලා බලන්න. ඇත්තටම ඉතින් රසයි. දැන් අපි එන්න හදන්නේ මොකද ඔය අවුව තිබුණට ළමයි නිකන් වහින්න වගේ ගතියකුත් තිබුණා. ඉතින් ඒ නිසා බීච් එකේ ටිකක් වෙලා ඉඳලා අපි දැන් මේ එන්න තමයි හදන්නේ. මොකද ඒකත් කාලා ටිකක් වෙලා ඉන්නකොට අපි දෙන්නට පොඩි බඩගින්නක් ආවා. ඉතින් ඒ නිසා අපි දැන් එන්න තමයි හදන්නේ. මොකද වැස්සට කලින් මං එන්නත් ඕනේ. අද මට බස් එකේ තමයි එන්න වෙන්නේ හවසට. මම චූටි කාලේ ඉඳලම බීච් යනකොට මේ පාරට හරිය ආසයි. රැට තමයි මේ පාර ලස්සන. මොකද හොටෙල්ස් වල එම ලයිට්ස් දාලා රැට හරිම ලස්සනයි ළමයි. අනික ලස්සන පල්ලි ගොඩාක් තියෙනවා මේ පාරේ. ඒවත් එක්ක රැට මම හරිම ආසයි. චූටි කාලේ ඉඳලම ආසයි මේ පාරේ යන්න. දැන් යන්න හදන්නේ මට යන්න ඕනම තැනකට. ඇත්තටම ගොඩක් දවස් ඉඳලා වීඩියෝස් බල හිටියේ මම බින්ෂෝ එකට එන්න. බින්චුන් මන් දන්නේ හරි නම මොකක්ද කියලා. ඇත්තටම අපි බින්චුන් කීප සැරයක්ම ගියා. හැබැයි මේගොල්ලොන් හරිම ළඟදී ඕපන් කරපු බබල් ටී ෂොප් එකක්. ඉතින් මේගොල්ලොන්ගේ අවුට්ලට්ස් උත් ගොඩක් නැහැ. තාම පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. ඉතින් නිගම්බු වල මේගොල්ලන්ගේ අවුට්ලට් එකක් තියෙන නිසා අපි හිතුවා දෙයකට එනවා කියලා. සාමාන්‍යයෙන් බීන්චුන් මම කීප සැරයක් ගියාට ඒ හැම සැරේකම ඒගොල්ලොන්ගේ කස්ටමර් සර්විස් එක මට අනුව කස්ටමර් සර්විස් එක හොඳයි. හැබැයි හරිම ස්ලෝ. ගොඩාක් වෙලා ගන්නවා එක ඕඩර් එකක් දෙන්න. ඉතින් ඒකත් එක්ක බලද්දී බින්ෂු එකේ කට්ටිය හරිම ස්පීඩ්. අරකට වඩා ස්පීඩ්. ඉතින් ඒ පර්සනලි මට හිතෙන එදා ඉරිදා නිසා වෙන්නේ නැති ගොඩාක් අය ඇවිත් හිටියා. ඉතින් සීටින් ඒරියා එකේ ලොකුවට ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා අපේ ඩ්‍රින්ක්ස් උත් අරගෙන අපි ලන්ච් එක ගන්න යනවා කියලා. දැන් ඉතින් චුට්ටක් හවස් වෙලා තිබුණේ. ඒ වුණාට අපිට කෑම මුකුත් කන්න බැරි වුණු නිසා අපි දැන් තමයි යන්නේ. එතනට ගිහිල්ලා අපි මේවා try කරලා බලමු. අපි රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා අපේ ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ ටිකක් වෙලා තියෙන නිසා අපි හිතුවා අපි ගත්ත ඩ්‍රින්ක්ස් try කරලා බලනවා කියලා. අපි අද ගත්තේ චොක්ලට් ඔරියෝ සන්ඩේ එකයි, රේන්බෝ පයිනැපල් ඩ්‍රින්ක් එකයි, මල්බෙරි ස්ට්‍රොබෙරි එකයි. ඉතින් දැන් මම මුලින්ම try කරන්නේ ඔරියෝ චොක්ලට් සන්ඩේ එක. සන්ඩේ එක හරිම රසයි. හොඳට ඔරියෝ ටොපින් සෙට් කරලා තිබ්බා. ඒ වගේ චොක්ලට් උත් ගොඩක් දාලා තිබ්බා. ඉතින් කලින් මම try කරලා තියෙන ඔරියෝ චොක්ලට් සන්ඩේ එකට වැඩිය මේක හරිම රසයි. ඒ වගේම මට ගොඩක්ම ආස හිතෙන ඒගොල්ලන්ගේ ස්පූන් එකට ඒක හරිම කියුට් එකක් ළමයි. ඉතින් අපි ඒක try කර ඉන්නකොට අපේ ලන්ච් එකත් ආවා ළමයි. ඊට පස්සේ අපි දෙන්න පොඩි දේවල් ටික ගැන කතා කරන ගමන් අපේ ලන්ච් එක ගත්තා. ඉතින් ඉක්මනට ලන්ච් එක ගන්න වුණා. මොකද ඇත්තටම ලොකු වැස්සක් ආවේ. ඒ නිසා ටක් ගාලා යමව බස් එකට දාන්න ආවා. මොකද අද මට බස් එකේ තමයි යන්න වෙන්නේ. ඉතින් මම බස් එකට දාලා බස් එකේ යනකන් ඉඳලා යත් ගියා. ඉතින් අද vlog එක කොහොමද ළමයි? ඔයගොල්ලන්ටත් ගොඩාක් වැදගත් දේවල් තියෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනට එන්න. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හැමදාම වගේ මගේ channel එකත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.